ධර්මයේ කියනකොට බණ විතරක් නෙවෙයි. පොතපතේ තියෙන කියන බණ විතරක් නෙවෙයි. ධර්මයේ කියනකොට පින්වතුනි අපි තුල ඇති කර ගන්න සීල සමාධි ප්‍රඥා කියන ගුණ ධර්මත් ධර්මය. ඒවා තමයි ඔබට පිහිට වෙනස පවතින්නේ. ඔබ අනාගතයේ ඇති කරගන්න මාර්ගඵල ධර්ම ඔබට පිහිට පිණිස පවතිනවා. නිර්වාණ ධාතුව පිහිට පිණිස පවතිනවා. එනිසා ධර්මයේ සරණ යනවා කියනකොට බුදු බණ පිළිගන්නවා විතරක් නෙවෙයි. ඒ බණ මම පිළිපදලා මා තුළ ඇති කරගන්නවා සීලයක්, සමාධියක්, ප්‍රඥාවක්. දවසක මාර්ගඵලයක්. දවසක නිවනටපත් වෙනවා. මේ ධර්ම තමයි මට පිළිසරණ කියලා හිතන්නට ඕනේ. ඒ කියන්නේ මගේ සීලයයි මට පිළිසරණ. මගේ සමාධියයි මට පිළිසරණ. ඒ නිසා ඒ ಗುಣධර්ම කෙරෙහි ගෞරවය තියාගන්න. මේ ಗುಣධර්මවම සරණ යනවා. එහෙම සරණ යන කෙනා හොඳට මතක තියාගන්න. සීල් රකින්න කෙනාට hina වෙන්නේ නැහැ කවදාවත්. සිල් රකින්න කෙනාට hina වෙනවා කියන්නේ ධර්ම රත්නයට hina වෙනවා කියන එක. ධර්මයේ තෙවදෑරුම් පරියාප්ති ප්‍රතිපatti ප්‍රතිවේද. ධම්මං සරණං ගච්ඡාමි කියනකොට පරියාප්ති ධර්මයේ සරණ යනවා, ප්‍රතිවේද ධර්මයේ සරණ. ප්‍රතිවේදය කියලා කියන්නේ මාර්ගඵල නිවන. ප්‍රතිවේද ධර්මයේ සරණ යනවා. එතනද අපේ බණ පොතේ කියලා තියෙනවා පින්වතුනි, මේ ප්‍රතිවේදය අධිගමනය කරන්නේ සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කරලා. සීලයක්, සමාධියක්, විදර්ශනා ඥානයක් දියුණු කළා තමයි ප්‍රතිවේදයට පත්වන්නේ. ඒ නිසා ප්‍රතිවේදය සරණ යනකොට ඒ ප්‍රතිවේදය ලබන්නට අවශ්‍ය ප්‍රතිපත්තියත් සරණ ගියා කියලා මතක තියාගන්න. සීලයට මොනවා හරි අපහාසයක් කරනවනම්, භාවනා කරනකොට hina වෙනවනම් ඔබ ඔබගේ සරණට hina වෙන්නවද දෙයක්? හොඳට තේරුම් ගන්න. ඔබගේ සරණට hina වෙන්න. සමහර වෙලාවලට එහෙම අපි අතින් වෙනවා. ගමේ ඉන්න වැරදි අඩුපාඩු තියෙන මිනිස්සෙක් බොනවා වෙන්න පුළුවන්, පව්කම් කරන කෙනෙක් පොයට එනවා සිල් ගන්න. සිල් අරගෙන අටසිල් සමාදන්. අපි hina වෙනවා. නෑ පින්වතුනි. ඒ දවසේ අටසිල් ගන්නකොට ඒ අටසීලය ඒකේ වෙනසක් නෑ. මේ සසරක් එක්ක බැලුවම මේ අපි ඇවිල්ලා ඉන්නේ මහා සුද්ධවන්තයෝ නෙවෙයි. කරන්න පුළුවන් සියලු පව්කම් කරගෙන ආපු සසර ගමනක් මේක. අපි ඒ අදාට අටසිල් ගන්න මිනිස්සයාට hina වෙනවා නම් මේ අපේ සසර ගමන දකින බුදුවරු කොහොම hina වෙන්න ඕනද අපිට? බහුතරයක් ආත්ම භාවල සතර අපායේ ඉඳලා අනුන් කකා අන්‍ය සත්‍යෝ කමින් සමහර වෙලාවලට රිලව් වෙලා බෝගහේ බෝවතු කමින් කිසිම අනග්ගුණක් නැතිව වාසය කරපු මේ සත්වයේ සසර දිගට പ്രേත තිරච්ඡාන ආදී ආත්ම භාවවල ගත කරලා මෙන්න මිනිස්සෙක් වෙලා සිල් රකින්න. සසරක් එක්ක බැලුවම දුගතිය වැඩි. සතර අපායේ මහා ගෙදර වගේ කියන්නේ කිව්වේ. ඒ කියන්නේ සැකයක් තියාගන්න එපා පින්වතුනි. ඒ කියන්නේ සැකයක් තියාගන්න එපා. ඒ නිසා සසරක් එක්ක බැලුවම අපේ මේ සීලයත් බුදුවරුන්ට hina වෙන්න පුළුවන්. අපි අර ගමේ වැරදි වැඩ කරන මිනිස්සයා දවසකට ඇවිල්ලා හරි සිල් ගන්නවා නම්, ඒකට hina වෙනවා නම් ඊට වඩා අපිට hina වෙන්න සුදුසුයි. මතක තියාගන්න. ඒ වගේම මතක තියාගන්න, ඒ වගේ දෙයකට ඔබ hina වෙනවා නම් ඔබ hina වෙන්නේ දහම් සරණට. ධර්මය කියන ඔබගේ සරණට. වෙන කෙනෙක් සමාදන් වුණත් ධර්මයයි පින්වතුනි. ඒ නිසා කවදාවත් ඒ පිළිපදින ධර්මය අවඥාවට ලක් කරන්නට එපා. ඒතර ගරුත්වයේ තියාගන්න. අනේ මේ මිනිස්සයා දවසක් හරි සිල් ගන්නවනේ. ඒක යහපත්. අරක වැද්දෙක් හිටියනේ. ඒ වැද්දා තේරුම් ගත්තා මම පව්කම් කරන්නේ.
මගේ ඊළඟ භවයේ නම් ටිකක් අපහසු වෙයි. මොකද උනේ? හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා ඇහුවා ස්වාමීනි මට සිල් රකින්න ඕනේ. හැබැයි මම කරන්නේ වැදිකම්. සත්තු මරණය. ඉතින් සිල් ගන්නව නම් ඉබා සත්තු මරන්න බෑ. සිල් ගන්නකොට ප්‍රාණඝාතයෙන් වළකින්න ඕනේ. අනේ ස්වාමීනි මට දරු පවුලක් තියෙනවා. මට වෙන විකල්පයක් නැහැ. ඉතින් මට වෙන රැකියා ආදිය කරන්නටත් හිතුවක් නැහැ. ඉතින් මට වැදිකම නතර කරන්න බෑ. බෑ සිල් ගන්නට ඕනේ. දැන් හාමුදුරුවෝත් ලොකු ප්‍රශ්නයක් දැන් ඉතින් කොහොමද මේක වැද්දෙක් කොහොමද සිල් ගන්නන්නේ? හාමුදුරුවෝත් හොඳ උත්තරයක් දෙවුවා. දවසම සත්තු මරනවාද? දවසම නෑ දවල්ට තමයි ගිහින් මරන්නේ. හවසට ඇවිල්ලා ඉතින් ගෙදර ඉන්නේ කියන්නේ හවසමම සත්තු මරන්නේ. එහෙනම් රැයට සිල් ගන්න බෑ. කිව්වේ නෑ දවල්ට සත්තු මරන්න කියලා. එහෙම කියන්නේ බෑනේ හාමුදුරුවනේ. ඒක වාගේ රාජකාව කරන එකනේ. ඒක මම කියන්නේ රැයට සිල් ගන්න. උතර රකින්න පංචශීල. න්යා රැක්කා. ප්‍රේතෙක් උනේ. මොකද සත්තු මැරීමේ ප්‍රාණඝාත කර්මය කරපු නිසා. හැබැයි දවල්ට ප්‍රේත දුක් විඳිනවා. හවසට දිව්‍ය සමාන සැප විඳිනවා. මනුස්ස ලෝකෙත් ඒ වගේ ටිකක්. දවල්ට මහන්සි වෙලා වැඩ කරලා රස්සාවෙල් මගේ අපාය දුකට සමාන නෑ. මහන්සිලා රැයටනේ පොඩ්ඩක් කියන්නේ ගෙදර ඇවිල්ලා සහනයට පත්වන්නේ කියලා. ඉතින් අර හොඳ නැද්ද අර සත්වයාට? හොඳ නැද්ද දවසම දුක් විඳිනවට වඩා හවසක හරි මේ සත්වයා සැපයකටපත් වෙලා ඉන්නේ එක? නිසා මතක තියාගන්න. අඩුපාඩු සහිතයි සත්වයන්ට. අඩුපාඩු රැතිරි මිනිස්සු නෑනේ. අඩුපාඩු නැත්තම් රහත් නම් උපදින්නේ. ඒක නේද කතාවක් තියෙන සිනස් ලෝකෙට සංග්‍රහවෙනි. මොකද්ද? මිනිස්සට සොඳුරු ගුණ සහ නුගුණ ඇත. නිදොස් කෙනෙක් මෙදී ඇත උපදින්නේ නැත. වෙසෙස් සිනිදු මුවරද බර සහස්පත කොරස් නලින් යුතු වෙයි කටු පෙලින් යුත. මොනවද කිව්වේ? මිනිස්සට සොඳුරු ගුණ සහ නුගුණ ඇත. තේරෙනවනේ? මිනිස්සුන්ට සොඳුරු ගුණක් තියෙනවා නුගුණක් තියෙනවා. නිදොස් කෙනෙක් මෙදී ඇත උපදින්නේ නැත. මහා ගැඹුරු කතාවක්. සර්ව සම්පූර්ණ නිර්දෝෂී මිනිසෙක් පුද්ගලයෙක් මේ ලෝකේ උපදින්නේ නැහැ. උපදිනවා යනුම කෙලෙස් නැසුවේ නැහැ කියන එකනේ. රහත් වුණා නම් උපදින්නේ නැහැ. උපදුනා කියන්නේ ගිය ආත්මේ රහත් වෙලා නැහැ. රහත් වෙලා නැහැ කියන්නේ සියලු කෙලෙස් නැසලා නැහැ. කෙලෙස් නැසුවේ නැහැ කියන්නේ දොස් සහිතයි කියන්නේ. නිදොස් කෙනෙක් මෙදියට උපදින්නේ නැත. උදාහරණය වෙසෙස් සිනිදු මුව රද බර සහස්පත. ඊටාම සිනිදු මීපැණි නිපදවන මල් පැණි තියෙන නෙළුම සහස්පත. කොරස් නලින් යුතු වෙයි කටු පෙලින් යුත. මේ කොච්චර ප්‍රනීත මල් පැණි තිබුණත් නට්ටේ තියෙනනේ ගැටි කටු වගේ. නැත් පිරිසිදු මල් පැණි තියෙන නෙළුමෙත් නැට්ටේ කටු. ඒ වගේ මිනිස්සුන්ට අඩුපාඩු තියෙන නැති වෙන්නේ. ඒ අඩුපාඩුම මතු කර ඒ අඩුපාඩුම හිත එහෙම කාලය ගත කරන්න බෑ. එහෙම සම්බන්ධතා තියාගන්න බෑ. එහෙම සමාජයේ ජීවත් වෙන්නට බෑ. අඩුපාඩු තියෙනවා ඒවා කතා බහ කරලා විසඳගෙන සමාවදී ඒවා ඉතිරයි තනින්. ඒ වගේම මතක තියාගන්න අඩුපාඩු තියෙන මිනිස්සෙක් හොඳක් කරන්න යනකොට ඒක අව탁සේරු කරන්න යන්න එපා. අව탁සේරු කරන්න යන්න එපා. පව්කම් කරපු මිනිස්සු පින්කම් කරලා සසර ගොඩ දාගෙන තියෙනවා. පව්කම් කරපු මිනිස්සු. හොඳම උදාහරණේ කවුද? මුගලන් මහරහතන් වහන්සේ. අහලා ඇතිනේ මේ කතාව. අම්මා තාත්තලා ගහලා මැරුවා. දැන් හිතන්න මේ කතාව මේ සෝෂල් මීඩියා තියෙන අද වුණා නම් මොකද කියන්නේ? ඒ කාලේ සෝෂල් මීඩියා දීලා ඒ කතාව ගියා නම් අපිත් ඉන්නවා. මොකද කියන්නේ? සාප කරන්නේ නැති වෙයිද මේ මිනිස්සුන්ට? බනින්න නැති වෙයිද? කමෙන්ට් දාන්න නැති වෙයිද? සමහරු පෝස්ට් එකක් දාන්න නැති වෙයිද? මේ වගේ අසත්පුරුෂයෝ සසර දීවත් නොහමු නොවේවා. මේ වගේ අසත්පුරුෂයන් නෝද බෙල්ල කපලා දාන්න ඕනේ. රාජ දඬුවම් දෙන්න ඕනේ දාන්න. ඕනේ තින් දැන් මේ උච්චර පව්කම් කරපු නැති මිනිස්සුන්ටත් ඔය බනින්න බැනින්න තියෙන්නේ. නේ? කොහොම බනීද? නමුත් අද මල් තියලා වඳිනවනේ. බුදුන්ට දෙපැත්තෙන් පිළිම හඳලා වඳිනවා.
එදා ඒ කතාව ප්‍රසිද්ධ වුණා නම් ඒ බැනපු කී දෙනෙක් උන්වහන්සේගෙන් බණ අහලා නිවන් දකින්නද? නේ සසර හැටි. ඒකෙන් මම කියන්නේ වරදවල් සාධාරණීකරණයවත් වරද කරන කෙනා හොඳයි කියන්නේ. වරද වරදයි. ඒක වැරදි. බෞද්ධලන් ස්වාමීන් වහන්සේ විඳපු වරද උන්වහන්සේ නිරේ දුක් විඳා. ආත්ම භාව ගණනාවක් පොඩි වෙලා කුඩු වෙලා මැරුණා. අපවත් වුණා. අන්තිම ආත්ම භාවෙත් එහෙමනේ උනේ. චරිමක ආත්ම භාවෙත් කුඩු වෙලා අපවත් උනේ. ඒකේ දරුණුකම එහෙමයි. ඒකනේ ඒක අඩු වෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේ පිරපු පාරමී සංඛ්‍යාව වෙනයි. නිසා අඩුපාඩු පුරන කෙනෙක් නමුත් පින් කරනවා නම් ඒක අගය කරන්න. මොකද අපිත් එහෙමයි. අපි ළඟ අඩුපාඩු නැතුව නෙමෙයි පින්නතුනේ. ඒක තමන් දන්නව ඇති. අඩුපාඩු සහිත අය තමයි පින් කර රහත් වෙන්නේ. අඩුපාඩු සහිත කෙනා තමයි මේ ශාසනය ඉදිරියට ගිහිල්ලා දවසක රහත් වෙලා මාර්ගඵල ලැබලා අඩුපාඩු නැති කෙනෙක් බවට පත් වෙන්නේ. ඒ නිසා මේ ධර්ම රත්නයේ සරණ යනවා කියනකොට ගුණධර්ම කෙරෙහි ගරුත්වය තියෙන්නට ඕනේ. ඒක තමන්ගේ ගුණධර්ම විතර නෙවෙයි, තමන්ගේ සීලය විතරක් නෙවෙයි. සීල රකින්න කෙනාට අගය කරන්නට ඕනේ. දන් දෙන කෙනා අගය කරන්නට ඕනේ. අනේ මට බැරි දෙයක් මේ මිනිස්සයා කරනවා කියලා හිතන්නට ඕනේ. ගරුත්වයේ හිතුනේ මේක තමයි ධම්මං සරණං ගච්ඡාමි කියන කෙනා කවදාවත් ප්‍රතිපත්ති ධර්මය අවඥාවට ලක් කරන්නේ නැහැ. හොඳට මතක තියාගන්න කරමු. ඒතර බුදුන් සරණ යනකොට ධර්මයක් සරණ යනවා. ඇත්තටම ධර්මයේ තේරුම් අරගෙන තමයි බුදුන් දහම් සරණ යන්නේ.